පොතට කියනවා පුත්තා. මම පස්සේ නෝට් එක දෙන්නම් මම ඔයගොල්ලන්ට මුලින් පොඩක් දැනුවත් කරන්න මොකද මේ වෙන්නේ කියලා. හරිද? හරි. දැන් මේකට ඉල් එකතු කරන්න ඕනේ. නේද? දැන් කොහොමද ඉල් එකතු කරන්නේ? පුත්තා ඉල් කියනවද? නෑ. මේ අර හොයන්න තියෙනවා නම් ඉල් සත් එකතු කරනකොට අපි ඒකට මෙතන මුදයක් කරනවා. අල් හොයන්න අයින් කරලා අල් සයින් දෙකක් එකතු කරනවා. ඊට පස්සේ ඉල් එකතු කරා. පැහැදිලිද? ඊට පස්සේ ඉල් එකතු කරා. දැන් අපි හදමු අල් හයන්නයි කියන්නයි 3. දැන් මම වචනේ කියන්න. පුත්තා හත්තිල්. පැහැදිලිද? දැන් මම නෝට් එක දෙනකොට මේ නේම ඇයි මේක ඉන්නේ ඇයි මේක ඩබල් උනේ හැම දෙයක්ම හොඳේ. හරි. ඊට පස්සේ අපි පහෝදා ගන්න යනකොට ජොතම්කෝ. දැන් මේක හොඳට මතක තියාගන්න. ඌ ශබ්දයෙන් අවසන් වෙන වචන. හරිද? මේක මතක තියාගන්න. අල් මයන්ෙන් අවසන් වෙන වචන. හරිද? හරි. පාඨශාලේ පාඨශාලේ කියන්නේ මොකද්ද? පාසලේකට ඉල්ල එකතු කරන්න ඕනේ. බලන්න මොකද වෙන්නේ කියලා